අද රාජ්‍යන්තිකට වූ කාරණාව මතකේතු තාසිත්වාද මතාගේ රාජ්‍යයට අනවසරේ පැමිණි බව දෙවිය සමග උයන් කිලේ සිටින එළිමට ආමොහොතේ නොතුරුවත්කමින් අපතාවගේ රාජ්‍යයේ දේශ සීමාවට ඇතුළු වුණා. ඒ සිතාමතා සිදු කළ දෙයක් නෙවෙයි පොළ. ස්වාමීනි නවත්තන්න. හේතුවක් නැතුව කොහොමද මේ සතන් වදින්නේ? චාරුමති නුඹගේ ස්වාමියාගෙන අපිට මානිලාවට පිටව යන්න. මේ කිසිම දෙයක් ඔබ දන්නේ නැහැ නෝර්වකි. අනේ ඔක නවත්තන්න ස්වාමීනි. ඔක නතර කරන්න මහරජා. සමාව අවසර මහරජා. පරම්පරා ගණනාවක් මුරුල්ලේ පැවතගෙන එන කුමක්ද මේ වෛරය? මහා රාජ්‍යන්තිකෙන් ඉල්ලා සිටිනවා මේ වෛරය මෙතන සිට නිමා කරන්න. බද්‍රකේතු රාජ්‍යන්තිකටම යහපතක් සිදු වෙනවා නම් මාද කැමති මේ වෛරය මෙතන සිට නවතා දැමීමට. නුඹ පැවසුවේ සත්‍යයක් සේනාධිපති. පරම්පරා ගණනාවක් මුරුල්ලේ ගාට ගාටා පලිගන්නා කාරණාව ඔහි නැවැත්තිය යුතුම වෙනවා. එසේනම් සෑම දෙයක්ම මෙයින් අවසානයි. සුවද සිතින් ඇරයුම් කරනවා පැමිණෙනවා සමග රාජ්‍ය සිරිසිතු නැරඹීමට සෑම දෙනා පැමිණෙනවා සේනා. මේ සීත වනනිල් like a fan. I also want to jump like that. Wow. What is the story? It's a historic story, no? Wow. අද ඔතනින් නම් ඔයගොල්ලන්ගේ වැඩ පෙන්නන්නේ ඔයගොල්ලන්ගේ අදහසක් ඇති ඊළඟ වටවලදී මීට වඩා මේක මාර තැනකට ගේන්න. හින්දා අද දවසේ මට ලස්සන මේ සුබ ආරංචියක් ඔයගොල්ලෝ ගෙනාවා. ඔයගොල්ලෝ දෙන්න යන්නේ මාර වැඩක් කියලා. මට ගොඩාක් ආස වුණා කොහොමද video wall එක පාවිච්චි කරේ, sounds පාවිච්චි කරා. You obviously had a beautiful storyline එකක් තිබ්බා. Your triple spins. ඇත්තට ඕගොල්ලෝ multi talent එකක් ඇත්තට තියෙනවා. මේකට ඔයගොල්ලන් ගෙනාව අපේම රසයක්, අපේම ගුණයක්. ඒක නිකන් ලංකාවේ අපිට නිකන් ආඩම්බරයි, අපේ නිකන් ගැමි තව සංස්කෘතියක් තියෙනවා මෙවැනි නර්තන කලාවක් එන්ටර්ටේන්මන්ට් සඳහා අපි පාවිච්චි කරනවා කියන එක. ඉතින් ඒක හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. මේ වගේ ස්ටේජ් එකට මේ වගේ ආර්ට් එකක් ගේන්න ඕනේ කොහමද කියලා ඔයගොල්ලෝ ලස්සනට හිතලා තියෙනවා. ඒ කියන්නේ මේ ගැන කිසි දෙයක් දන්නේ නැතුව වෙන රටක එක්කෙනෙක් මෙතන වාඩි වෙලා ඉන්නවා නම් මේක බලලා එයා හිතයි wow. ඒක තමයි අපිට ඕනේ. ඒ කියන්නේ ග්ලෝබලි මේවා පෙන්වන්නකොට ඒගොල්ලෝ මේ ලංකාවේ එකක් නේ. ඒගොල්ලන්ට අඳුර ගන්නත් ඕනේ, ඒ වගේම තේරෙන්නත් ඕනේ. ඕගොල්ලෝ ඒ ඔක්කොම හිතලා ලස්සනට දෙයක් ගෙනාවා. Thank you. මේ වගේ දෙයක් අපේ ස්ටේජ් එකට ගෙනාවා. Thank you. Thank you.